අද අපි සාකච්ඡා කරනවා දේශපාලන විද්‍යාවේ පළවෙනි ඒකකයට අදාළ කරන පළවෙනි මාතෘකාව පිළිබඳව. පළවෙනි මාතෘකාව තමයි අපේ දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක තමයි අපි මුලින්ම හඳුනා ගන්න. එතකොට දේශපාලන විද්‍යාව කියලා අපි අදහස් කරන්නේ අපේ ජීවිතයේ ප්‍රධාන පැතිකඩක් වන දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හදාරන ශික්ෂණය. ඒතර අපේ ජීවිතයේ විවිධ පැතිකඩ තියෙනවා. ඒතර විවිධ පැතිකඩ වලින් දේශපාලනය ශාස්ත්‍රීයව හදාරනවා. එහෙම නැත්නම් විද්‍යාත්මකව හදාරන ශික්ෂණය එහෙම නැත්නම් විෂය අපි හඳුන්වනවා දේශපාලන විද්‍යාව කියලා. ඒතර දේශපාලනය ශාස්ත්‍රීය ලෙස අපි හදාරපුවම අපිට ලැබෙන ප්‍රයෝජනය තමයි අපිට දේශපාලනය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට දේශපාලනයේ මිනිස්සු ව්‍යවහාරික ලෙසත් නැත්නම් අවිධිමත් විදියටත් ඉගෙන ගන්නවා. හැබැයි මේ විධිමත් එහෙම නැත්නම් ශාස්ත්‍රීයව ඉගෙන ගත්තාම අපිට මේ දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ගැඹුරු අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට මේ විදිහට දේශපාලනය ශාස්ත්‍රීයව හදාරන්න මුලින්ම ආරම්භ කරේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ. ඒ කියන්නේ ග්‍රීසිය තමයි දේශපාලනය ශාස්ත්‍රීයව හදාරන්න ආරම්භ කරේ. ඒකේ පුරෝගාමීන් විදිහට අපි සලකනවා ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්. ඒ අතරින් දේශපාලන විද්‍යාවේ පියා විදිහට අපි හඳුනා ගන්නවා ඇරිස්ටෝටල්. එතකොට ඒ අවධියේ දේශපාලනයේ හැදෑරීම, ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම කියන කාර්යයන් විශේෂ ශාස්ත්‍රාලවල සිදු කරලා තියෙනවා. ඒතර ඒ කාලේ තිබුණු ප්‍රධාන ශාස්ත්‍රාල තමයි ඇකඩමි සහ ලයිසියම් කියලා කියන්නේ. ඒතර වර්තමානයේදී අපි දේශපාලනයේ මේ විදිහට ශාස්ත්‍රීයව හදාරනවා පාසල්වල, විශ්වවිද්‍යාලවල දේශපාලනයේ ශාස්ත්‍රීයව හදාරනවා. දේශපාලනය මේ විදිහට අධ්‍යයනය කිරීම කිව්වහම ඒකෙන් අදහස් වෙන කාර්යයන් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ දේශපාලනය අධ්‍යයනය කිරීම කිව්වහම මෙන්න මේ කාර්යයන් එදා සිට අද දක්වාම සිදු කළ යුතුයි කියලා පිළිගැනීමක් තියෙනවා. එකක් තමයි දේශපාලනය හා සම්බන්ධ විවිධ පැතිකඩ ගැන අධ්‍යයනය කිරීම. පැතිකඩ කියලා කියන්නේ විවිධ දේශපාලන ආයතන, දේශපාලන භාවිත, ආණ්ඩුකරණය, දේශපාලන චර්යාව, දේශපාලන මතවාද වගේ විවිධ පැතිකඩ ගැන අධ්‍යයනය කිරීම. ඊට පස්සේ දේශපාලනය අධ්‍යයනය කරනවා ගුවන් තවත් අයත් වෙන කාර්යයක් තමයි පර්යේෂණ කිරීම. විවිධ දේශපාලන තේමාවන් පිළිබඳව පර්යේෂණ කරන එක. ඒ වගේම දේශපාලනය පිළිබඳ විග්‍රහයන් ඉදිරිපත් කිරීම. විග්‍රහ කිරීම කියලා කියනවා. ඒ වගේම පවතින න්‍යාය සංකල්ප විචාරය කිරීම. ඒතර දේශපාලන විද්‍යාවේ විවිධ න්‍යායන් තියෙනවා. ඒ විවිධ න්‍යායන් වල අඩුපාඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහි සාර්ථකභාවයෙන් වෙන්න පුළුවන්. අන්න ඒවා විචාරයට ලක් කිරීම. ඒ වගේම අලුත් න්‍යාය සංකල්ප ගොඩනැගීම. ඒතර අලුත් න්‍යාය සංකල්ප ඒතර පවතින ඒවා ਵਿਚාරය කරම සිටීම නෙමෙයි අපි දේශපාලන විද්‍යාවෙන් අලුත් න්‍යාය සංකල්ප ගොඩනගන්න ඕනේ. ඒ වගේම දේශපාලනයේ යෙදෙන්නන්ට ඒ වගේම පුරවැසියන්ට දේශපාලන අවබෝධය ලබා දෙන එක. ඒක ප්‍රධාන කාර්යයක්. අතීතයේ ඉඳලා දේශපාලනයේ යෙදෙන්න සහ පුරවැසියන්ට දේශපාලන අවබෝධය ලබා දුන්නා. ඒ වගේම පවත්නා දේශපාලන ප්‍රතිපත්ති ක්‍රම විචාරය කරමින් නව විකල්ප යෝජනා කිරීම. ඒතර මේ වගේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරනවා කිව්වහම මේ වගේ විවිධ කාර්යයන් අයිති වෙනවා. ඒ වගේම අපිට තවදුරටත් දේශපාලන විද්‍යාවේ දකින්න තියෙන පොදු ලක්ෂණ පිළිබඳව කතා කරනකොට අපිට එක ලක්ෂණයක් විදිහට හඳුනා ගන්න පුළුවන් දේශපාලන විද්‍යාව කියන්නේ පැරණිතම ශාස්ත්‍රීය ශික්ෂණයක්. ඒතර දේශපාලන විද්‍යාව ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ. ඒ අනුව දේශපාලන විද්‍යාව හා සමගාමී පැරණි විෂයන් තමයි ගණිතය, සෞන්දර්ය, තර්ක ශාස්ත්‍රය, දර්ශනවාදය වගේ පැරණි විෂයන්. ඒතර දේශපාලන විද්‍යාව කියන්නේ පැරණිම ශාස්ත්‍රීය ශික්ෂණයක්. ඒ වගේම දේශපාලන විද්‍යාවේ දකින්න තියෙන තව ලක්ෂණයක් තමයි මේ ගතික ස්වභාවය. ඒ කියන්නේ දේශපාලන විද්‍යාවේ විෂය පතය, දේශපාලන විද්‍යාවේ ප්‍රවේශ කාලීනව වෙනස් වෙනවා. කලින් කල වෙනස් වෙමින් වර්ධනය වෙනවා. ඒතර දේශපාලන විද්‍යාවේ එක ලක්ෂණයක් තමයි මේ ගතික ස්වභාවය. ඒ වගේම තුන්වෙනි ලක්ෂණය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් දේශපාලන විද්‍යාවේ න්‍යාය, ප්‍රවේශ, විධික්‍රම කියන ඒවා බහුවිධයි. බහුවිධයි කියලා අදහස් කරන්නේ දැන් දේශපාලන විද්‍යාවේ අපි උදාහරණයක් වශයෙන් න්‍යායන් ගත්තොත් එක න්‍යායක් දකින්න ලැබෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ගමු රාජ්‍ය බිහිුනේ කොහොමද? රාජ්‍ය බිහිුනේ කොහොමද කියලා අපම විවිධ පිළිගැනීම් තියෙනවා. ඒතර විවිධ ගුරුකුල නැත්නම් දේශපාලන විද්‍යාවේ විවිධ ගුරුකුල ඉන්නවා. ඒගොල්ලෝ විවිධ අදහස් පළ කරනවා.
ඒතර එක පිළිගැනීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි කියනවා න්‍යාය ප්‍රවේශ විධිකම බහුවිධ වීම. ඒතර මෙන්න මේ කියන කාරණා ටික හරහා අපිට පැහැදිලි කරගන්න පුළුවන් දේශපාලන විද්‍යාව කියන්නේ මොන වගේ විෂයක්ද? ඒතර යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති දේශපාලන විද්‍යාව කියන්නේ මොන වගේ විෂයක්ද කියන එක.